අපගේ මගලේගොඩ ශ්‍රීනිවාස දහම් පාසල තුලින් ගුණ නුවණ වඩවන සහෝදර සහෝදරියන්ගේ නායකත්ව කුසලතා සහ දහම් පාසල වෙනුවෙන් ඔවුන් කරන කැපවීම අගය කරනු පිණිස සංවිධානය කළ මෙම සරල නමුත් අභිමානවත් උත්සවයට ඔබ සැම දෙනාම මෙසේ පැමිණීම අප මහත් භාග්‍යයක් කොට සලකන්න කැමැතියි. Thank you to everyone who took part in lighting the oil lamps. Dutiyampi sanghang saranang gacchami Tathiyampi buddhang amesu මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. වදාළ මගලගොඩ ශ්‍රී නිකේතාරාම විහාරාධිපති මගලගොඩ ශ්‍රීනිවාස දහම් පාසලේ නිර්මාතෘවර ශ්‍රී ලංකා රාමාංජ මහානිකායේ අනුවිච්ඡක දුරන්තර ගෞරව ශාස්ත්‍රපති ගම්පහ ඉදිගොල්ල විද්‍යාවංශ මහපිරිවෙනෙහි විශ්‍රාමික කලාධිපති අවසරයි බලපොවේ ධම්මකිත්ති නායක හඳුරන් වහන්සේ ඒ වගේම එළෝපිටිය ඉස්මතනා රාමාධිපති ශ්‍රී ලංකා රාමාංජ මහානිකායේ නිට්ටඹුව ප්‍රාදේශීය සංඝ සභාවේ ප්‍රධාන ලේකාධිකාරී ගෞරවනීය අවසරයි හේනේපොළ ධම්මවංශ නායක හඳුරන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයන් අවසරයි අපි ලාංඡන පැනවීම සඳහා මේ ගෞරවනීය ආරාධනය නිට්ටඹුව මල්වත්ත ශ්‍රී බෝධි විහාරයේ විහාරාධිපති අත්තනගල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකාධිකාරී විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති පූජ්‍ය කලටුවාවේ පඤ්ඤාසාරය නායක ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා.
අපි දැන් ලබා දුන්නේ ශිෂ්‍ය නායක තනතුරු. ශිෂ්‍ය නායිකා තනතුරු. ඒ දරුවන්ට අපි හොඳ සාර්ථකයක් පනවලා බැජ් එකක් පනවලා අපි මොකද ඉතින් බාර දුන්නේ. දහම් පාසල ඉදිරි කටයුතු පවත්වාගෙන යන්නට අවශ්‍ය ශක්තිය ලබා දුන්නා. ඒ දරුවෝ දැන් තමන් ලබාගත්ත මේ ශිෂ්‍ය නායක තනතුරු හැරපෙන ඒ නියමිත යුතුයකම් වගකීම් ඉටු කිරීම තමයි ජීවිතේ ඔබට මේ කාර්ය බාර දෙන්නේ. මේ උත්සවය පිළිබඳව සියලු දෙනාම දැනුවත් මන සංවිධානයකින් සිදුවෙන උත්සවයක්. මම සතුටු වෙනවා කාරණා කීපයක් හින්දා. මේ දහම් පාසල ඉස්සර ආරම්භ කළේ ගොඩාක් දුෂ්කරතා මැද්දේ. මේක පළමුවෙන් මේක තියන්න ඉඩක් තිබුණේ නැහැ. ඊළඟට ඩෙස් බංකු අලුතෙන්ම හදාගෙන ගුරුවරු හොයාගෙන බොහොම දුෂ්කරතා මැද්දේ මුල් කාලේ පටන් ගත්තේ. මේ සියලුම කටයුතු සඳහා මම විහාරාධිපතින් වහන්සේ හැටියට අනුශාසකයන් වහන්සේ හැටියට දහම් පාසලේ මගෙන් ඉල්ලන යම්කී සහායක් තියෙනවා නම් ඒ සියලුම සහායයන් මා ලබා දෙමින් පසුපසින් ඉඳගෙන ශක්තියක් දෙමින් කටයුතු කරන්නේ.